ජීවිතේ හොයාගෙන යන ගමනක් මේක. මිනිස්සු ජීවත් වෙන්න ලොකු ගේමක ඉන්නවා. මේ ගේම් එක මොන වගේද? මිනිස්සු කොහොමද ජීවිතේ අඩියෙන් අඩිය තියලා ඉස්සරහට ආවේ? අපි හැමදාම අපිට පුරුදු නම් කීපයක් එහෙම ආපු ගමන ගැන කතා කළා. ඒව ගැන පත්තරවල පොතපතවල තිබුණා. අපි කියවලා තිබුණා. හැබැයි මෑද පරම්පරාවෙත් එහෙම ජීවිතේ අප්‍රමාණ දුක් විඳලා කටු කාලා ටාගට් එකක් වෙනුවෙන් මහන්සි වෙලා දිනපු මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සුන්ගේ ජීවිතවල අත්දැකීම් තවත් කෙනෙක්ට ජීවිතේ යහපත් කරගන්න, සුන්දර කරගන්න ශක්තියක් වෙනවා කියලා අපි විශ්වාස කරනවා. අන්න ඒ නිසා තමයි කාලේ හන්දියේ පුංචි මිනිස්සුන්ගේ වේදිකාව කියලා අපි පොඩි මිනිස්සුන්ට තමන් ආපු ගමන ගැන කියන්න වේදිකාවක් හැදුවේ. මේ සමාජයට යහපතක් කරමින් මේ සමාජයේ වෙනසක් දකින දක්ෂ ව්‍යාපාරිකයෙක්, ව්‍යවසායකයෙක් අපිට මුණ ගැහෙන. අපි ඔහුත් එක්ක කතා කරන්න ලෑස්ති. ආයිබෝන් කොහොමද? ආයිබෝන්. කොහොමද මේ දවස්වල වැඩ කටයුතු? මේ ටිකේ නම් පොඩ්ඩක් කාර්යබහුලයි. අත් වශයෙන්ම සමාජ සත්කාරයේත් එක්කම පෞද්ගලික ව්‍යාපාර සියල්ලක්ම එකට කරගෙන යන පුද්ගලෙක් විදිහට චුට්ටක් කාර්යබහුලයි. නමුත් හැමදේම මැනේජ් කරගෙන වැඩ ටික කරගෙන යනවා. අපි මේ කතා කරන්නේ දක්ෂ ව්‍යවසායකයෙක් එක්ක. නමින් කිව්වොත් රුෂාන් මාලින්ද. රොෂාන් මාලින්ද. වර එක අපිට දේශපාලනය හා බැඳිලත් ඔහුගේ නම කියවෙනවා. අපි අද මට සමා වෙන්න අපි දේශපාලනය කතා නොකර ජීවිතේ කතා කරමු. ඔව්. හරි. මිනිස්සුන්ට ජීවිතේ කතාවක් තියෙනවා. රුෂාන් මාලින්දට මෙතෙන්ට එන්න පුළුවන් වුණේ කොහොමද? අම්මලා තාත්තලා කෝටිපතියෝ. එහෙමද? එහෙම නෙමෙයි. මගේ අම්මා ගුරුවරියෙක්, තාත්තා දීවරයෙක්. ඇත්ත වශයෙන්ම කියනවා නම් කුඩා තැන ඉඳලා මේ ස්ථානයට ඇවිල්ලා අද සමාජයටත් යමක් කරගෙන පුළුවන් විදිහට තමන්ගේ ව්‍යාපාර ටික කරගෙන ඉන්න පුද්ගලයෙක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්. පුංචි තැනින් පටන් ගත්තේ ලොකු කෝටිපති පවුලක දරුවෙක් නෙවෙයි. අම්මලා තාත්තලා ගුරුවරු කියන්නේ ඔය කියන වගවානුවේ පඩිය ගැන කතා කරලා වැඩක් නැහැ නේ. මට මතක විදිහට රුපියල් 3000ක් වගේ මම නැහැ. මොකද අපේ ගෙදරට ඒ දවස්වල ෆ්‍රිජ් එකක් ගන්න අපේ අම්මා ලොකු උත්සාහයක් දරුවා මට මතකයි චූටි කාලේ. ටීවී එකක් එහෙම තිබ්බේ නැහැ. ඉතින් ඒ පඩියෙන් කරගන්න බැරි වෙන්න ඇති කියලා මට දැන් කල්පනා කරද්දී හිතෙනවා. ඉතින් දරුවන්ට උගන්වන්න තිබුණා, කන්න බොන්න හොයන්න තිබුණා. ඒ හම්බෙච්ච පඩිය ඊටාම සුළු පඩියක්. එහෙම පවුලක කොල්ලෙක්ට පුළුවන් ද මෙහෙම ගේමක් ගහන්න? දැන් ඔබේ ව්‍යාපාරය මොකද්ද? සකුරයි සමූහ ව්‍යාපාරයේ අධිපති විදියට කටයුතු කරන්නේ. ජපානයේ අතරම සකුරයි සමූහ ව්‍යාපාරයේ මූලික අඩිතාලම තියෙන ජපානයේ. මොකද අවුරුදු 23ක් මම ජපානයේ ජීවත් වෙනවා. සකුරයි ගුවන් සමාගම රත්මලානේ වැඩ කටයුතු ටික කරගෙන යනවා. ඒ ගුවන් පුහුණු පාසලක් ශ්‍රී ලංකාවේ ව්‍යාපාරිකයෙක් ඒ විදිහට හැඳින්වෙන්නේ ගුවන් පුහුණු පාසලක හිමිකරුවෙක් විදිහට. ලංකාවේ ගුවන් පුහුණු පාසලක හිමිකරුවෙක් එක්ක අපි අද කතා කරන්නේ. කාට හරි ගුවන් නියමුවෙක් වෙන්න හීනයක් තියෙනවා නම් ඒ හීනේ හැබෑ කරලා දෙන ස්ථානය එහි හිමිකරුවා රොෂාන් මාලින්ද මහත්තයා. දැන් ගම් පළාතේ එහෙනම් තිබ්බේ අත්ට්‍රේ තමයි නේ. ඔව්. ඒ කාලේ උදේට හවසට පෙනුනේ එහෙම. පෙනුනේ එහෙමයි. අත්‍රැක්ටරේ ඇත්ත වශයෙන්ම කියනවා නම් ලෑම් මාස්ටර් එක කියන එක ආවේ අපේ කාලේ. ඒ කාලේ මම හිටියේ අපේ අම්මා පානවැව පාසලේ ඉගෙනුවේ. බිංගිරියේ මම හිටියේ. සනස කියන බැංකුව ඒ කාලේ මට මතක විදියට බැංකුවෙන් ට්‍රැක්ටරයක් ගත්තා. ට්‍රැක්ටරයක්. ඉතින් අපේ මගේ හීනේ තිබ්බේ මේ ට්‍රැක්ටරේ පදින්න කොහොම හරි. ට්‍රැක්ටරේ වැඩ කරන අයත් එක්ක ගොඩාක් සමීප වෙලා හිතවත් වෙලා ට්‍රැක්ටරේ පැදගන්න තමයි හීනේ තිබ්බේ. ඉතින් අපි ඒ කාලේ ලෑම් මාස්ටරේ පැද්දා. හැවා. පැද්දා කියන්නේ එළවනෝනේ පිටිපස්සේ කිලෝමීටර්. ඔව්. ඊට පස්සේ කුඹුරු හාන වැඩත් අපි කරලා තියෙනවා. බැත හුලං කරන දේවල් හැමදේම ගොවි ජනතාවත් එක්ක තමයි කුඩා කාලේ සිටම ගැටුනේ. ගොවි ජනතාවත් එක්ක කුඩා කාලේ ඉඳන්ම ගැටිච්ච ගොවි බිමේ ජීවත් වෙච්ච පුංචි කොල්ලෙක් අද ලංකාවේ ගුවන් නියමුවන් පුහුණු කරන වැඩේ කරනවා. ගුවන් නියමුව පුහුණු කරන්න බෑ ලෑන්ඩ් මාස්ටර් වලින්. ඒකට ගුවන් යාන තියෙනවා. ගුවන් යාන තියෙනවා. දෙහිඅත්තකන්ඩිය ඈත කෙළවරේ අම්පාරේ බෝඩරේ
කොල්ලෙක්ට එදා හිතුණාද එහෙම මට පුළුවන් වෙයි කියලා මේ ලෑන්ඩ් මාස්ටරේ පිටිපස්සෙන් දුවන්න හීන දැකපු කොල්ල නෙමෙයි. එහෙමයි. ඇත්තටම හීනේ කියන දේ මම හැම මගේ දරුවන්ටත් කියන්නේ මම පවත්වන දේශන හැම තැනකදීම කියන්නේ ජීවිතයට අරමුණක් තිබිය යුතුයි. ඒක නැතුව අපිට ගමනක් යන්න බෑ. සමහරු කියනවා ගුවන් නියමයෙක් වෙන්න ඕන, වෛද්‍යවරයෙක් වෙන්න ඕන අපි දරුවොත් එක්ක කතා කරද්දී. ඒ අරමුණ කරා ඒගොල්ලෝ යන්න උත්සාහ කරනවා. අවසනාවකට අපේ රටේ තියෙන ආර්ථික ප්‍රශ්න, දෙමාපියන්ගේ තියෙන ආර්ථික තත්ත්වය මත ඒවා කරන්න බැරි වෙනවා. හැබැයි මම අද ගුවන් නියමයෙක්. මට ගුවන් නියමයෙක් වෙන්න ආසාව හිතුනේ මගේ අම්මා ඒවකට උගන්නපු පාසලට ඒවකට හිටපු ජනාධිපතිතුමා හෙලිකොප්ටරයකින් ආවා. එදා මම හිතුවා මම කවදා හෝ මේ ගෙලවනවා කියලා. හැබැයි එතකොට අපිට ගයක්වත් ඉන්න තිබුණේ අපි කුලිගෙවල් වල හිටියේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ ටීවී එකක් තිබුණේ නැති ගයක්. මම නැවතිලා හිටපු අපේ අම්මා බෝඩින් වෙලා හිටපු ගෙදර තිබ්බේ අර බැටරියෙන් බැටරි චාර්ජ් කරලා කට ගාලා කරකවන රූපවාහිනියක් කළු සුදු. ඉතින් ඒ මතකයත් එක්ක ගුවන් නියමයක් වෙනවයි කියන එක ඇත්තටම හීනයක්. හැබැයි මම ඒක සැබෑ කරගත්තා. ඒකට මම හිතන්නේ හීනයකට කෙනෙකුට යන්න ආර්ථිකයේ ප්‍රශ්නයක් වෙයි කියලා. උනන්දුව තිබ්බොත්. හැබැයි ඉතින් බහුතරයක් මේ සමාජයේ රොෂන් මාලින්ද මහත්තයා අපි දකින හීනෙට මිනිස්සු hina වෙනවා. උඹට පුළුවන්ද උඹගේ අම්මා තාත්තා පොල් ගස් නැගලා පොල් කඩන මිනිස්සයා, උඹගේ තාත්තා ගොවියා, උඹගේ තාත්තා ගුරුවරයෙක්, අනේ ලොකු ඒවා දකින්න නැතුව කරන්න පුළුවන් දෙයක් කරපන්. ඕක තමයි මේ සමාජයේ බහුතරයක් අපිට ඇහෙන ඍණාත්මක කතාව. ඒක ඇත්ත ඔබතුමා කියන කතාව. මටත් ওই විදිහටම කිව්වා. මාළුකාරයෙක්ගේ පුතෙක් කිව්වා. ගුරුවරයෙක්ගේ පුතෙක් කිව්වා. රාජ්‍ය සේවකයෙක්ගේ පුතෙක්. ඇත්තටම රුපියල් 3-4000ක පඩියක් අරගෙන අපිට මේ ගුවන් නියමයක් වෙන්න බෑනේ. අපේ අම්මලා තාත්තලා. ඉතින් නමුත් මම පෞද්ගලිකව මේ ගමන යන්න ප්‍රධාන හේතුව මම කවුරුත් කියන දේවල් අහන්නේ නැහැ. ඒ කියන්නේ අවශ්‍ය නැහැ. ඒ කියන්නේ මම කරන දේ හරි කියලා මගේ හිතට දැනෙනවා නම් ඒක මගේ දෙමව්පියන්ටත් ප්‍රශ්නයක් නැත්නම් මට කාගේවත් අදහස්වත් ඍණාත්මක දේවල්වත් මම අහන්න යන්නේ නැහැ. ඉතින් ඒ ගමන මම සාර්ථක කරගත්තේ ඇත්තටම මට හරි කියලා හිතුන දේට මම ගිය නිසා.